සුබ දවසක් අයබෝන්. ඉතින් අද කතාව ටිකක් වෙනස්. දැන් අපි දන්නවා අපිට අපි ජීවිතේ එක වැඩ කරන්න එකපාරට ගන්නවා. හැබැයි අපිට සමහර වෙලාවට ඒ වැඩේ ටිකක් කරගෙන යද්දී එපා වෙලා අපි අතහැරලා දානවා. නැත්තම් සමහරලාට දෙයක් කරන්න හිතනවා ඒ මොහොතේම අපි ඒකදී අතහැරලා දානවා. මෙහෙම වෙන්නේ ඇයි කියන එකට ප්ලේටෝ හරි අපූර්ව තියරි එකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔහු කියනවා අපේ මනසේ කොටස් තුනක් තියෙනවලු. සමූහාණ්ඩුව කියන කෘතිය තමයි සඳහන් වෙන්නේ. ත්‍රිණ වෙලුමි. එතකොට ඔහු කියනවා අපේ මනසේ කොටස් තුනක් තියෙනවලු. පළවෙනි එක තමයි බුද්ධිය නැත්නම් රීසන්. ඒකට අපි ග්‍රීක භාෂාවෙන් කියන ලොජිස්ටිකෝන්. ඊට පස්සේ ස්පිරිට් එක නැත්නම් ආත්ම ශක්තිය තියෙන කොටස. ඒකට අපි කියනවා තයිමෝස්. ඊළඟට තුන්වෙනි කොටස තමයි ඩිසයර්. නැත්නම් ආශාවන් අපිට තියෙනවා එපිතයිමිය. ආදි වශයෙන් ප්‍රධාන කොටස් තුනක් තියෙනවලු අපේ මනසේ. මනසේ ප්‍රධාන කොටස් තුනකට බෙදලා තියෙනවා. එතකොට අපි උදාහරණයක් ආශ්‍රයෙන් බලමු ඇයි අපිට සමහර දේක් එකපාරට කරන්න හිතෙනවා ඒ මොහොතේම ඒක කරන්න හිතෙන්නේ නැත්තේ. දැන් අපිට තියෙනවන්නේ ඩිසයර් කියලා කොටසක්. අපි එපිතයිමියා කියලා කිව්වේ. එතකොට අපිට තියෙන විවිධ ආශාවන්. උදාහරණයක් කිව්වොත් එහෙම අපි අපේ අරමුණක් තියෙනවා ජිම් එක අඩු කරගන්න. නැත්නම් මොකද එක්සෑම් එකකට ලෑස්ති වෙන්න පාඩම් කරන්න හිතෙනවා. එතකොට අපේ ඩිසයර් එක කියනවා අපේ හිතේ තියෙන එපිතයිමියා කියන කොටස කියනවා අද කේක් කෑල්ලක් කමු හෙට ඉඳන් අපි ඩයට් එක පටන් ගමු. ඒක රීසන් එක නැත්නම් බුද්ධිය කියන කොටස කියනවා අපි හෙල්දි වෙන්න ඕන නම් නැත්නම් අපි මේ විභාගේ පාස් වෙන්න ඕන නම් හරිද අපි හෙල්දි වෙන්න නම් අපි ජිම් යන්න ඕනේ නැත්නම් අපි ඇවිදින්න යන්න ඕනේ අපි විභාගේ පාස් වෙන්න ඕන නම් අපි පාඩම් කරන්න ඕනේ කියලා අපි රීසන් කියන කොටස කියනවා නැත්නම් බුද්ධිය කියන කොටස කියනවා මේ දේ කරන්න වෙනවා නැත්නම් මේ දේ කරගන්න වෙන්නේ නැහැ කියලා. ඒතර ස්පිරිට් එක හැම වෙලාවෙම උදව් කරනවා අපිට ආත්ම ශක්තිය තියාගන්න. ඔයාට පුළුවන්. ඔයා මේක කරන්න ඕනේ. ඒක වීරිය කරන්න ඕනේ අපි කියලා ඉවරලා අපේ ආත්ම ශක්තිය කියන කොටස ස්පිරිට් එක කියනවා. එතකොට ප්ලේටෝ කියන දෙයක් තමයි අපේ ජීවිතේ නැත්නම් අපේ ප්ලේටෝ කියන්නේ good life නැත්නම් justice in soul කියන දේ අපේ රීසන් එක ලීඩ් කරගෙන ස්පිරිට් එකේ සපෝට් එක අරගෙන ඩිසයර් එක ඔබේ කරොත් විතරයි. නැත්නම් ආශාවන් පාලනය කරලා ස්පිරිට් එකේ සපෝට් එක අරගෙන ආත්ම ශක්තියෙන් සපෝට් එක අරගෙන අපේ බුද්ධිය ප්‍රමුඛ කරගෙන කටයුතු කරොත් අපිට පුළුවන් වෙන්නේ මේ කියන good life නැත්නම් quality life එකක් ගත කරන්න. ඉතින් මේක තමයි අද පණිවිඩය. ඉතින් ගිහින් එන්න ජය වේවා.